මේ සිද්ධිය සිද්ධ වුණේ ඔයාලට මේ වීඩියෝ අරගෙන එන්න මගේ ළඟම මිතුරෙකුගේ පවුලේ අයටයි. සබරගමු පළාතේ එක්තරා ප්‍රදේශයක පිහිටි නිවසක් වටා තමයි මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ. ඇයගේ ඉල්ලීම පරිදි මම ප්‍රදේශය සටහන් කරන්නේ නැහැ. මේ නිවසේ මේ සිදුවීම් වෙන්න ආරන් තිබුණේ ඇගේ අම්මා පුංචි කාලෙදී නිවාඩුවට තමන්ගේ ආච්චිගේ ගෙදර වුණු මේ ගෙදරට ඇගේ අම්මලා ගිහින් තිබුණේ නිවාඩුව ගත කරන්නයි. ඒ කාලෙදී ඇගේ අම්මගේ පුංචිත් මේ ගෙදර නතර වෙලා තියෙනවා. ඒ කෙනා පිළිකාවක් නිසා මේ ගෙදරදිම මිය ගිහින්. ඇගේ මිය යාමෙන් පස්සේ ඇගේ සිරුරත් එම්බාම් කරලා තියෙන්නේ මේ නිවස ඇතුළෙදිමයි. මේ කාලේ තරම් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැති නිසායි මෙහෙම කරලා තියෙන්නේ. මොකද ඒ ප්‍රදේශයේ ඒ කාලෙදී මිනි සාමාන්‍යයෙන් ගෙවල් වල තමයි එම්බාම් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ දවසේදීම තමයි පළවෙනි අద్භූත සිදුවීමක් වෙලා තියෙන්නේ. මිනිය එම්බාම් කරන අතරේ ඇගේ අම්මා ඇගේ නංගිත් එක්ක ඒ කියලා කියන්නේ ඇගේ අම්මගේ සහෝදරියත් එක්ක එළියට ගිහින් තියෙනවා. මේ වත්ත පිටිපස්සේ තියෙන්නේ තනිකර රබර් කැලයක්ලු. මේ කැලේ තියෙන්නේ කන්දක් උඩට වෙන්නලු. ඉතින් මේ පුංචි දරුවන් දෙදෙනා ගෙදර පිටිපස්සේ දොරෙන් එළියට ගිහින් තියෙනවා. ඒ අතරේ උඩට වෙන්න තිබුණ රබර් කැලේ ඉඳන් තමන්ගේ පුංචි එනවා කියලා ඇගේ අම්මගේ නංගි කෑ ගහලා තියෙනවා. ඒ වෙනකොටත් හොල්මන් කියන්නේ මොනවද කියලා කිසිම තේරුමක් නැති ඇය තමන්ගේ පුංචි මේ විදිහට දැක්කා කියලා කෑ ගහන්නේ කොහොමද? පුංචි දරුවන්ට හොල්මන් පේනවා කියලත් කතාවක් තියෙනවා. ඒක ඔබත් මමත් දන්නා දෙයක්. මෙතනින් මේ සිදුවීම් නතර වුණේ නැහැ. මේ තමයි එහි සිදුවුණු පළවෙනි සිදුවීම වුණෙත්. ඇගේ සිරුර පාවා මිහිදන් කරලා තියෙන්නේ ගේ පිටිපස්සේ ටිකක් ඈතට වෙන්න තිබුණ රබර් කැලේ මැද්දෙමයි. ඇගේ දාන ගෙදර දවසේ රාත්‍රියේ එළියේ කතා කරමින් හිටපු පුංචි ළමයින් පිරිසක් කවුද ඔවුන්ට පිටුපස්සේ තිබුණු කැලේ ඉඳන් කතා කරනවා කියලත් ඔවුන් කියලා තිබුණලු. පුංචි කාලේ ඉඳන් ඇගේ අම්මලා මේ ගෙදරට යන්න බය වෙලා තිබුණේ එහි තියෙන අඳුරු සහ භයානක පෙනුම නිසාලු. එහි කාමර පවා ඇතුළට දවල් කාලයටත් හරිම අඳුරුභාවයක් තිබිලා තියෙනවලු. භයානක සහ මේ গুপ্ত නිවසේ සිදුවුණු සිදුවීම් එතනින් නම් නැවතිලා නැහැ. ඊට ටික කාලයකට පස්සේ ඇගේ අම්මගේ සීයාත් මේ ගෙදරදිම මිය ගිහින් තියෙනවා. ඔහු මිය ගිහින් තිබුණෙත් රෝගාතුර වෙලා. ඔහු මිය ගිහින් කිහිප දවසක් ගත වෙද්දිත් අම්මගේ ආච්චිට තමන්ගේ ගෙදර ඇතුලෙන් විවිධ ශබ්ද ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ සිරුර පවා වලදාලා තියෙන්නේ තමන්ගේම නිවස පිටුපස කැලේ තුලයි. රාත්‍රියේ සහ දහවල් කාලයේ යයි වෙනසක් නැතත් මේ කෑගහන ශබ්ද බඩු පෙරලීම් එක දිගටම මේ නිවසේ සිදු වෙලා තියෙනවා. සිදුවීම් වෙලත් යම්කිසි කාලයක් ගත වෙනකොට ඇගේ අම්මගේ ආච්චිත් මේ නිවසේදීම රෝගාතුර වෙලා මිය ගිහින් තියෙනවා. ඇගේ සිරුරත් මිහිදන් කරලා තිබුණේ පෙර මන් සඳහන් කළ ස්ථානයේදීමයි. ඇගේ මිය යාමෙන් පස්සේ ඇගේ අම්මගේ ලොකු අම්මා මේ නිවසට පදිංචියට ඇවිල්ලා තිබුණේ මේ නිවස පාළුවට යන නිසාලු. ඇයත් ඇගේ ස්වාමි පුරුෂයාත් මේ නිවසට පදිංචියට ආවට පස්සේ ඔවුන්ටත් විවිධ දරුණු සිද්ධීන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මෙතනින් නතර නොවුණු මේ සිදුවීම් ගැන
තව දුරටත් ඔයාලත් එක්ක බෙදාගන්න මේකේ දෙවැනි කොටසෙන් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අద్භූත සිදුවීම් දිගටම දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ සබරගමු පළාතේ පිහිටි මේ අద్භූත නිවසේ සිදුවුණු භයානක සිදුවීම් දෙවැනි කොටසෙන් මොනවද කියලා අපි බලමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්.